පොත තිබ්බත් නේද යන්න. පාඩමට එන්න ඉස්සෙල්ලා ඒක ලියලා එන්න ඕනේ. එතකොට තමයි ඒක මතක හිටින්නේ. නැත්නම් කොහෙද මතක හිටින්නේ? කියන්නේ නේද? හරි කියවන්න බලන්න. මුන්හාවා චොම්බු. මුන්හාවා චොම්බු. සංස්කෘතිය සහ තොරතුරු කොටස කියවන්න බලන්න මොකක්ද තියෙන්නේ. හංගුක්කේ තොෂි. හංගුගේ තොෂි. හංගුගේ තොෂි කියන්නේ කොරියාවට අයිති නගර. කොරියාවට අයිති නැත්නම් කොරියාවේ නේ. කොරියාවේ කියන අර්ථයෙන් අපිට ගන්න වෙන්නේ. කොරියාවේ නගර. හංගුගේ තොෂි කියන එක කියන්නේ කොරියාවේ නගර. මේ ඡේදයේ කියවන්න බලන්න. හන්ගුගේනන් හන් ඒ තක් තක්පයොල්සි අක්පියොල්සි නෙමෙයි තක්පියොල්සි. සොල් තක්පයොල්සි සොල් වා හන් කෙයි තක්පයොල්සි තක්පියොල්සි තක්පයොල් නෙමෙයි තක්පියොල්සි. තක්පියොල්සි. තක් තක්පයොල් තක්. තක් තක්පල් තක්පයොල් ජාචීසි තක්පියොල් චජිසි. තේජොන් තේජොන් යොසොත් තෙයි 광역시 인천 대전 부산 울산 대구 광주가 있습니다. 서울은 한국에서 가장 큰 도시로 정치, 경제, 문화의 중심지입니다. 주변이 인천, 경기도와 함께 수도권을 이루며 이 지역에는 가 넘는 한국 사람들이 거주합니다. 인천은 대한민국의 관문으로서 인천국제공항과 인천항이 위치해 있습니다. මන්දිරේ ඉස්සලා කියුවේ නෑ නේද? නිකම්ම හොයානේ. දෙපාරක් විතරයි කිව්වේ. හංගුගේනන් කියන්නේ කොරියාවේ නම්. හරිද? හංගුගේනන් කොරියාවේ නම්. හන්ගේ තක්පියොල්ෂි. හන්ගේ කියලා කියන්නේ මොකද්ද? හන් කියන්නේ එක. හරිද? එක කියන අර්ථයක්ම තමයි මේ එන්නේ. මේකේ හන්ගේ කියලා කියන්නේ එක් නැත්තම් එක කියන අදහසින්. එක් තක්පියොල්ෂි. තක්පියොල් හදා කියන්නේ විශේෂයි කියන එක කෙනා. හරිද? තක්පියොල් හදා කියලා කියන්නේ විශේෂයි. තක්පියොල් කියලා අපි කතා කරන්නේ තක්පියොල් කියලා කතා කරන්නේ අපි විශේෂයි කියන එක කෙනා. එතකොට තක්පියොල් ෂී කියලා කියන්නේ මෙතන මේ ෂී කියන්නේ නගරය කියන අදහස. එතකොට තක්පියොල් ෂී විශේෂ නගරය කියන අදහස තමයි මෙයාගේ ඉන්නේ. හරිද? විශේෂ නගරය. නගරය කියන අදහස එන්නේ. එතකොට විශේෂ නගරය කියලා අපිට ගන්න බෑනේ වාක්‍යයට ගැලපෙන්න එපා නේ. එතකොට විශේෂ නගරයක් මොකද්ද? සෝල්. සෝල් කියන්නේ කොරියාවේ මොකද්ද? අග නගරය. සෝල්. සෝල් වා කියලා කියන්නේ මෙතන වා කියන්නේ සහ කියන අර්ථයනේ. වා සහ ක්වා කියන්නේ සහ කියන අර්ථය. එතකොට කොරියාවේ විශේෂ නගර සෝල් වා හන්ගේ එක තක්ප්‍යොල් චජිෂි. තක්ප්‍යොල් කියන්නේ විශේෂයි කියන එක කෙනා. හරිද? තක්ප්‍යොල් කියන්නේ විශේෂයි කියන එක කෙනා විශේෂ
මෙයාගේ වචනයක් තියෙනවා පිටිපස්සේ මොකද්ද? තප්පොල් චාජීසි. 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 එතකොට මෙතන චාජීසි කියන එක්කෙනාගේ ජචි හදා කියලා කියන්නේ අපි ජචි හදා ස්වයං පාලනය සිදු කරනවා කියන එක්කෙනා. ස්වයං පාලනය සිදු කරනවා. හරිද? අපි තව වචනයක් ගත්තොත් එහෙම තව එකක් තියෙනවා මෙයාගේ මේ චජි කොන් කියලා. චජි කොන් කියන්නේ ස්වයං පාලන අයිතිය කියන එක්කෙනා. එයා මේ අයිතිය. එතකොට අපේ වචනේ මොකද්ද මෙතන තියෙන චජි කියන එක්කෙනා. එහෙනම් මොකද්ද මෙතනට එන්න පුළුවන් තේරුම? විශේෂ ස්වයං පාලන නගරයක්. සිදු පාලන නගරය මොකද්ද? සේජොන්. සේජොන් කියලා තමයි කියන්නේ. ඔය ඉස්සරහට මම කතා කරන්නම් ඒක. හරිද? සේජොන් කියලා කියනවා. ඊට පස්සේ යොසොත්ගේ යොසොත්ගේ කියන්නේ ආකාර 6ක. ඒ කියන්නේ 6 ආකාරව. ඛංයොක්ෂි. හරිද? 6 ආකාරව ඛංයොක්ෂි. ඛංයොක්ෂි කියලා කියන්නේ අපි ඛංයොක් කියලා කියන්නේ විශාල ප්‍රදේශය කියන අර්ථය. නැත්නම් පුළුල් ප්‍රදේශය කියන අර්ථය තමයි ඛංයොක් කියලා කියන්නේ. ඛංයොක් කියලා කියන්නේ පුළුල් ප්‍රදේශය. එතකොට ඛංයොක්ෂි කියලා කියන්නේ එහෙනම් මොකක් සම්පූර්ණ වචනේ තේරුම? විශාල ප්‍රදේශයක් තියෙන ඔව්. පුළුල් විශාල ප්‍රදේශයක් කියන්නේ නේ. විශාල නැත්නම් මොකද්ද? පුළුල් නගරය. ප්‍රදේශයක් සහිත නගර. නගරේ කියන අදහස තමයි තියෙන්නේ. එතකොට බලන්න මෙතන කීයක් තියෙනවද නගර එහා පැත්තේ? ඉන්චොන්, දේජොන්, බූසාන්, උල්සාන්, තේගු, ග්වංජු, ක්වංජු 1 2 3 4 5 6ක් තියෙනවා නේ. අන්න ඒ කියන්නේ මේ පුළුල් නගරයන්. හරිද? අර කියපු විශේෂ නගර සහ එහෙම නැත්නම් විශේෂ ස්වයං පාලන නගර වලට අමතරව පුළුල් ප්‍රදේශයක් 6ක් තියෙනවා කියලා කියනවා. ඉස්සම්නිදා. ඉස්සම්නිදා කියන්නේ මොකද්ද තියෙනවා? සෝරන් හංගුගේසෝ කජන් කන්තොසිරෝ. සෝරන් කියන්නේ සෝල්. හංගුගේසෝ කියන්නේ මොකද්ද? හංගුගේසෝ කියන්නේ? හංගුගේසෝ කියන්නේ කොරියාවේ. කජන් කියන්නේ වඩා. කජන් කන්තොසිරෝ. කන් කියන්නේ විශාලයි කියන එක නානේ. කදා කියන්නේ ලොකුයි කියන එක නා. එතකොට කන් කියන්නේ විශාල කියන අර්ථය. කන් තොෂි විශාල නගරය. විශාල නගරය මෙතන තියෙනවා කන් තොෂිරෝ කියලා එකක්. එතකොට මේක දැන් නාම පදයක්නේ. තොෂි කියන්නේ නගරයනේ. එහෙනම් එයාට ඇවිල්ලා තියෙනවා මෙන්න මේ රෝ කියන කොටස. රෝ කියන එක නෑවිල්ලා තියෙනවා. එතකොට එයාගේ තේරුම මොකද්ද? කන් තොෂිරෝ කියන්නේ නගරයක් ලෙස. නගරයක් වශයෙන්. සෝරන් සෝල් කියන්නේ සෝල් නම් හංගුගේසෝ කොරියාවේ කජන් වඩා
කන්තොශිරෝ විශාල නගරයක් වශයෙන් විශාල නගරයක් ලෙස මොකද කියන්නේ? චොන්ජි, kyongje, මුන්හා. චොන්ජි කියලා කියන්නේ දේශපාලනය. හරිද? චොන්ජි. යටින් ලියන්න. චොන්ජි. චොන්ජි කියන්නේ දේශපාලනය. තමයි දේශපාලනික. ඊළඟට තියෙනවා kyongje ආර්ථික. ආර්ථිකය. ආර්ථිකය නැත්නම් ආර්ථික. ඊට පස්සේ තියෙනවා මුන්හා. මුන්හා කියන්නේ සංස්කෘතිය. පැහැදිලිද? සංස්කෘතිය. එතකොට මොකද්ද මෙතන මෙයා මේ කියන්නේ? මෙතන කියනවා චොන්ජි දේශපාලනය, kyongje ආර්ථිකය, මුන්හා සංස්කෘතිය. මෙන්න මේ කියන අංශයන්ගේ මෙන්න මේ කියන අංශයන්ගේ මොන අංශයන්ගේද? මොනවාද අංශ? දේශපාලනික, ආර්ථික, සංස්කෘතික කියන මෙන්න මේ අංගයන්ගේ 중심지 입니다. 중심지 입니다. 중심지 입니다. මොකද්ද 중심지 입니다 කියලා කියන්නේ? 중심. 중심 කියලා කියන්නේ අපි මැද, මූලය, කේන්ද්‍රය කියන එක තමයි 중심 කියලා කියන්නේ. හරිද? යටින් ලියන්න. කළු පාටින්. 중심 කියන්නේ මැද. නැත්තම් මූලය. කියන්නේ මුල කියන අදහස. නැත්තම් කේන්ද්‍රය. ප්‍රමුලික. ඔය කියන ඔක්කොම තියෙන මූලිකත්ව කියන අදහසක් තියෙනවා. එතකොට අපිට ගන්න වෙන්නේ මේක එහෙනම් සෝරන් සෝල් කියන්නේ හංගුගේසෝ කොරියාවේ කජන් වඩා කන්තොශිරෝ විශාල නගරයක් වශයෙන් විශාල නගරයක් ලෙස එය අත්පත් කරගෙන තියෙන දේවල් මොනවාද? චොන්ජි දේශපාලනික, kyongje ආර්ථිකමය, මුන්හායේ සංස්කෘතිමය කියන අංශයන්ගේ 중심지 කේන්ද්‍රස්ථානය ඉම්නිදා වෙනවා. 중심 කියන්නේ කේන්ද්‍රයනේ. එතකොට 중심지 කියලා આવුත් එහෙම කේන්ද්‍රස්ථානය 중심지 කේන්ද්‍රස්ථානය. හරිද? 중심지 කියලා ගත්තොත් එහෙම කේන්ද්‍රස්ථානය. කේන්ද්‍රස්ථානය ඉම්නිදා කියන වෙනවා. මේ දැන් මං කිව්වනේ මේ මෙතන මේ තියෙන්නේ 중심 කියන්නේ මොකද්ද? කේන්ද්‍ර කියන එකනේ. 중심 කියන්නේ කේන්ද්‍ර. මේ යම්කිසි ස්ථානයේ කියන අර්ථය තමයි මෙන්න මේ G කියන එක නයි තියෙන්නේ. හරිද? දැන් මං ගත්තොත් එහෙම යොහෙන් කියන්නේ මොකද්ද? යොහෙන් හදා කියන්නේ. යොහෙන් හදා කියන්නේ මොකද්ද? මොකද්ද යොහෙන් හදා කියන්නේ? ඈ? යොහෙන් හදා ක්‍රියාපද ලිස්ට් එකේ තිබුණා. මොකද්ද යොහෙන් හදා කියලා කියන්නේ? මොකද්ද? යොහෙන් හදා කියන්නේ මොකද්ද? මතක නැහැ. ජයනි මොකද්ද යොහෙන් හදා කියන්නේ? මොකද්ද? යොහෙන් හදා කියන්නේ මොකද්ද? ඒ මම දුන්න ක්‍රියාපද ලිස්ට් එක කටපාඩම් කරන්න තු යන්න බෑ. හොඳ ඒක නැතුව යන්න බෑ ඉස්සරහට. ඒක අනිවාර්යෙන් පාඩම් කරන්න. ඒක මහලු ගොඩක් නේ අනිවාර්යෙන් පාඩම්. මොකද්ද යන්නේ යොහෙන් හදා කියන්නේ? සංචාරය කරනවා. සංචාරය කරනවා. හරිද? යොහෙන් හදා කියන්නේ සංචාරය කරනවා. ඒතකොට මම කිව්වා මෙන්න මේ G කියන එක්කෙනා આવුත් එහෙම හරිද? යම්කිසි නාමපදයක් අගට මෙන්න මේ G කියන එක්කෙනා આવුත් එයාගේ තේරුම මොකද්ද? මොකද්ද? ස්ථාන. ස්ථානය. එතකොට දැන් මේ යොහෙන් G කියන්නේ මොකද්ද එහෙනම්? සංචාරක ස්ථාන.
සංචාරක ස්ථානය. දැන් මේ චුංෂිම් කියන්නේ කේන්ද්‍රීයනේ. චුංෂිම්ජි කියලා කියන්නේ මොකක්ද එහෙනම්? කේන්ද්‍රස්ථානය ඉම්නිදා වෙනවා. පැහැදිලිද? රයිට්. ආයෙ පොඩ්ඩක් බලාගමු මේ ටික මුලින් ඉඳන් මේ පැහැදිලි කරගෙන හංගුගේසෝනන් මුලින් ඉඳන්ම මේක හතර කොළ පාට හරි. හංගුගේසෝනන් සෝරි ඔව්. හංගුගේනන් කොරියාවේ නම් හන්ගේ එක තක්ප්‍යොල්ෂි විශේෂ නගරයක්. නැත්නම් විශේෂ නගරය මොකද්ද? සෝල් වා. සෝල් සහ හන්ගේ එක තක්ප්‍යොල් චජිෂි නැත්නම් එක් විශේෂ චජිහදා කියන්නේ මං ඉස්සර ලිව්වා චජිහදා කියන්නේ ස්වයං පාලනය කරනවා කියන අර්ථය. චජිහදා කියන්නේ ස්වයං පාලනය කරනවා කියන අර්ථය. ඊට පස්සේ චජි කොන් කිව්වොත් එහෙම ස්වයං පාලන අයිතිය. මෙතන තියෙන්නේ චජිෂි විශේෂ ස්වයං පාලන නගරය. මොකද්ද? සේජොන්. ඊට පස්සේ යොසොත්ගේ ආකාර 6ක ඛංයොක්ෂි. ඛංයොක්ෂි කියලා කියන්නේ මොකද්ද? පුලුල් ප්‍රදේශ කියන අර්ථය. ඛංයොක් කියලා කියන්නේ පුලුල් ප්‍රදේශ කියන එක්කෙනා. එතකොට ඛංයොක් කියලා කියන්නේ ඛංයොක්ෂි. ෂී කියන්නේ මෙතන නගරය කියන එක්කෙනානේ. හරිද? එතකොට පුලුල් නගර, ඒ කියන්නේ විශාල නගර මොනවාද? ඉන්චොන් තියනවා, දේජොන් තියනවා, බූසාන් තියනවා, උල්සාන් තියනවා, දේගු තියනවා, ග්වංජු තියනවා. ඛංජු කියලා මෙන්න මෙහෙම නගර හයක් තියෙනවා. අපේ තියෙන උතුරු මැද දකුණ එහෙම කියලා. ඒ වගේ තමයි කියන්නේ. පැහැදිලිද? කියන්නේ පළාත් කියන අර්ථයෙන් තමයි උතන ගන්නෙ. හරිද? අපේ ගත්තොත් එහෙම ගම්පහ මොකද්ද? වයඹ පළාත ගත්තොත් ඒක ඇතුලේ දිස්ත්‍රික්ක තියෙනවා. ඊට පස්සේ නගර ඒ වගේ තමයි මෙතන ගන්නෙ. අර පළාත් කියන අර්ථයෙන් තමයි ගන්නෙ පුලුල් ප්‍රදේශ කියන එක. හරිද? එතකොට සෝල් කියන්නේ හංගුගේසෝ කොරියාවේ කජන් කන් තොෂිරෝ. වඩා විශාලම නගරය. තමයි මොකද්ද කොරියාවේ තියෙන? සෝල් කියලා කියන්නේ. ඒ සෝල් කියන එක්කෙනාගේ විශේෂත්වය චොන්ජි දේශපාලනික, චොන්ජේ ආර්ථික, මුන්හා මෙන්න මේ කියන සංස්කෘති කියන අංගයන්ගේ චුංෂිම්ජි ඉම්නිදා කේන්ද්‍රස්ථානය වෙනවා කියලා කියනවා. පැහැදිලිද ඒ දක්වා? පැහැදිලිද? ඔව්. right. ඊට පස්සේ මෙයා කියනවා චුබ්බ්‍යොනේ. චුබ්බ්‍යොන් කියලා කියන්නේ අවට කියන එක්කෙනා. හරිද? චුබ්බ්‍යොන් කියලා කියන්නේ දැන් මෙතන අපි හිතමු සෝල් තියනවා කියලා. මෙන්න මේ ඒ සෝල් කියන එක්කෙනාගේ අවට අර කියපු නගරවල අවට මොකද්ද? චුබ්බ්‍යොනේ අවට ඉන්චොන්. ඉන්චොන් ඉන්චොන් කියන්නේ ඉන්චොන් වල හරියට ඉන්චොන් ගුවන් තොටුපළ. ඊට පස්සේ kyonggi-do ඉන්චොන් සහ kyonggi-do කියලා kyonggi-do-වා සහ hamge. hamge කියන්නේ එකට. hamge එකට. හරිද? hamge කියන එක්කෙනාට ඔය කච්චි කියන එකනත් භාවිතා වෙනවා. කච්චිකායෝ. පොඩි වෙනසක් තියෙනවා මේක හැබැයි hamge. toshi konal sorry sudo konal irumyo. සුදෝකොන්. සුදෝකොන් කියන්නේ මොකද්ද? සුදෝකොන්. සුදෝකොන් මම පැත්තෙන් ලියන්නම්. සුදෝකොන්. සුදෝකොන් කියලා කියන්නේ දැන් අපි ගත්තනේ අර සෝල් කියන එක අගනගරය කියලා. ඉන්චොන් kyonggi-do-වා කියන්නේ දැන් අගනගරය චුබ්බ්‍යොන්. ඒ කියා අවට හොඳේ. අවට වටේට කියන අදහසනේ චුබ්බ්‍යොන්. අවට මෙන්න මේ ඉන්චොන් කියන එක kyonggi-do කියන එක සහ hamgeකට සුදෝකොනල් ඉරුමියෝ. මොකද්ද? අගනගරයට සමීප තදාසන්න ප්‍රදේශ. හරිද? අගනගරයට සමීප සදා කියන්නේ ඒ ආසන්නයේ තියෙන ප්‍රදේශ ඇති වෙලා ප්‍රදේශවල ඇති වෙලා කියන අර්ථය නැත්තම් අර අපි කියන්නේ ඇතිවන අතර කියලා. ඒ තදාසන්න ප්‍රදේශවල ඒවා ඇති වෙලා
ඊචියොක් ඊචියොක් කියන්නේ මෙන්න මේ ප්‍රදේශ. මේක අපි ගත්තොත් එහෙනම් මේ හම්ගේ එකට සුදෝකොනල් ඒ කියන්නේ අගනගරයට සමීප දදාසන් ප්‍රදේශයන් ඇති වෙලා වගේ දහසක් ගන්න වෙන්නේ ඇති වෙලා ඊචියොක් ඒනන් මෙන්න මේ ප්‍රදේශයන් වල මෙන්න මේ සටහන් කරන ප්‍රදේශවල කොච්චරක්ද 50%. ඒ කියන්නේ 150ක් නොම්න ඉක්මවන 150ක් නොම්න කියලා කියන්නේ ඉක්මවා යන නැත්තම් ඉක්මවන දෙකම එකයිනේ. ඉක්මවන කවුද? හංගුක් සරම්දරි කොරියානු ජාතිකයන්. හංගුක් සරම්දරි කොරියානු ජාතිකයන්. හංගුක් සරම්දරි කොරියානු ජාතිකයන්. කොජු හම්නිදා. කොජු හදා කියලා කියන්නේ ජීවත් වෙනවා. අපි කියන්නේ සල්දා කියන එක නයි සල්දා කියන එක නම තමයි කොජු හදා කියලා කියන්නේ. කොජු හම්නිදා කියන්නේ ජීවත් වෙනවා. කොජු හම්නිදා ජීවත් වෙනවා. කොජු හදා කියලා කියන්නේ ජීවත් වෙනවා කියන එකට. කොජු හදා ජීවත් වෙනවා. ජීවත් වෙනවා. සමානයි සල්දා කියන එක්කෙනා. සල්දා ජීවත් වෙනවා කියන එක්කෙනා තමයි කොජු හදා. කොජු හම්නිදා කියලා කියනවා. හරිද? ඊට පස්සේ මේක මකන්න හොඳේ මේ ලියාගත්තනේ මේක. කොජු හම්නිදා කියන්නේ ජීවත් වෙනවා කියන එක්කෙනාම සල්දා කියන එක්කෙනාම තමයි. ඊට පස්සේ ස්ක්‍රීන් එක පේනව නේද? පේනවා. ඉන්චොන් ඉන්චොනන් ඒ කියන්නේ මෙන්න මේ ඉන්චොන් කියන ප්‍රදේශය තෙහාන් මින්ගුගේ කියලා කියන්නේ ඇත්තරම මේ සමස්ත කොරියාව උතුරු කොරියාවයි දකුණු කොරියාවයි කියන අර්ථ දෙකෙන්ම තමයි තෙහාන් මින්ගු කියලා කියන්නේ. දැන් අපිට ගන්න වෙන්නේ දකුණු කොරියාවනේ. එතකොට තෙහාන් මින්ගුගේ කියන්නේ කොරියාවේ හරිද? ක්වන්මුන රෝසෝ ක්වන්මුන රෝසෝ ක්වන්මුන් දැන් ක්වන්මුන් කියන එකේ බලන්න ඔයාට මතක තියාගන්න ගත්තොත් එහෙම කටපාඩම් කරන එක අයින් කරලා දැන් මුන් කියලා වචනයක් ඔතන හම් වෙනවානේ රෝසෝ කියලා කියන්නේ අපිට මෙතන දැන් වචනේ ගත්තොත් එහෙම මෙතන ගන්න වෙන්නේ අපිට ක්වන් මුන් කියන එක කියන අපිට ඊළඟ කොටස තියෙනවානේ එයාලා ව්‍යාකරණයක් නේ රෝසෝ කියන එක කියන ඒ ඇවිල්ලා මේක අපිට හම් වෙන ව්‍යාකරණ කොටස රෝසෝ කියන එක කියන. ඒත් අපේ වචනේ තමයි ක්වන් මුන් කියන එක කියන. ක්වන් මුන් හරිද? ක්වන් මුන්. ඕක තමයි අපේ වචනේ. දැන් මේකේ ඔයාලා දන්න වචනයක් තියෙනවානේ මේ ක්වන් සහ මුන් කියන එකේ දන්න වචනයක් තියෙනවා. මොකද්ද වචනේ? මොකද්ද වචනේ? ක්වන් මුන් කියන වචන දෙකේ ඔයාලා දන්න වචනයක් තියෙනවා. මුන් මුන් කියනවා. මුන් කියන්නේ මොකද්ද? මුන් කියන්නේ දොර කියන එකනේ. නේ? මුන් කියන්නේ දොර කියන එක නේ. එහෙනම් මොකක් හරි දොරක් නේ මුන් කියන්නේ දොර කියන එකනේ මොකක් හරි දොරක් උතන තමයි සඳහන් වෙන්න ඕනේ. මොකක්ද එහෙනම් එන්නේ? ක්වන් මුන්.
පිවිසුම් මාර්ගයක්. හරිද? ෆන්මුන් කියලා කියන්නේ ඇත්තටම පිවිසෙනවා කියන අර්ථයක් තියෙන්නේ. නමුත් අර වචනේ මතක තියාගන්න සම හිමීට කියන්නේ මේකට කියනවා ෆන්මුන් කියලා කියන්නේ ඉතිහාසයේ ගතම දොරක් කියන එක වලට පැහැදිලිනේ. දොරක් කියන එක නා තියෙනවා. එතකොට මේකේ වචනේ ගත්තොත් එහෙම අතීතේ දැන් අපි ඉස්සර ගත්තොත් එහෙම නගර මෙහෙම දැන් තාමත් බෙදලානේ තියෙන්නේ. දේශ සීමා තියෙන්නේ. ඔන්න ඔය දේශ සීමාවක හරි නැත්නම් පිවිසුම් මාර්ගයක ඉස්සර හදනවා යන වාහල් කඩක් කියලා එකන්නේ. ඇතුළත් වෙනකොට මේක මේ නගරේ ඇතුළත් වෙන්නේ කියලා. ඔන්න ඔතනට තමයි ඛන් මුන් කියලා කියන්නේ. හරිද? ඛන් මුන් මුන් කියන්නේ දොර කියන එක නානේ. ඒ වාහල් කඩ කියන අර්ථය තමයි මෙතන මේ දොර කියලා කියන්නේ. පැහැදිලිද? ඛන් මුන් දොර කියන අර්ථය එන්නේ ඔන්න ඔහොමයි. එතකොට මේක මොන දොරක්ද? මේක ඇවිල්ලා එතකොට පිවිසුම් මාර්ගයක්. ඒ කියන්නේ කොරියාවට පිවිසුම් මාර්ගයක්. ඉන්චොන් කියලා ඇයි දැන් ඉන්චොනන් මෙන්න මේ ඉන්චොන් කියන එක තෙහාන් මින්ගුගේ දකුණු කොරියාවේ ඛන් මුන රෝසෝ පිවිසුම් දොරටුව රෝසෝ කියන්නේ ලෙස නැත්තම් වශයෙන් කියන අදහස තමයි තියෙන්නේ. හරිද? ඛන් මුන රෝසෝ කියලා ගත්තොත් එහෙමනම් පිවිසුම් දොරටුව වශයෙන්. පිවිසුම් දොරටුව වශයෙන්. දැන් ඔයාලා මට නිකමට වගේ කියන්න ලංකාවට පිවිසුම් දොරටුව වශයෙන් තියෙන්නේ කොහෙද? ලංකාවේ නම් හතර වටෙන් එනවා. එහෙම කවුලක් නැහැ. බෝට්ටු වලිනුත් එනවා නේද? කොහෙන් හරි එනවා. එහෙම නෙමෙයි. සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම අපි ගත්තොත් එහෙම කියන්නේ ප්‍රොෆෙෂනල් මට්ටමින් කියන්නේ නීත්‍යානුකූල මට්ටමින් ලංකාවට පිවිසුම් දොරක් වශයෙන් අපිට හම්බෙන්නේ කොහෙද? කටුනායක. ඔව් කටුනායක තියෙනවා නේ. ගුවන්තොටුපළ තියෙනවා. මත්තල තියෙනවා. අපිට ඒ අතරින් ඔය කොළඹ විශේෂ වෙනවා. දැන් මෙයා ඊට පස්සේ කියනවා මේ පිවිසුම් ඇයි ඉන්චොන් කියන එක දකුණු කොරියාවේ ඛන් මුන රෝසෝ පිවිසුම් දොරටුව වශයෙන් ලෙස ඉන්චොන් කුක්චේ කොන්හන් ඉන්චොන් කියන්නේ මොකද්ද? ඉන්චොන් කියන්නේ ඉන්චොන් නගරය. කුක්චේ කොන්හන් කියන්නේ කුක්චේ කුක්චේ කියන්නේ මොකද්ද? කුක්චේ 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 ඊළඟ වචනේ තියෙනවා මෙහා පැත්තේ මොකද්ද? කොන්හන්. දැන් එතන ඊළඟ වචනේ දන්න ඔයාලා මොකද්ද? කොන්හන් කියන්නේ මොකද්ද? කොන්හන් කියන්නේ මොකද්ද? ජයනි කොන්හන් දන්නේ නැද්ද? මොකද්ද කොන්හන් කියන්නේ? ඈ ජයනි. කොන්හන් කියන්නේ මොකද්ද? ජයනි නැද්ද? මොකද්ද කොන්හන් කියන්නේ? මොකද්ද කොන්හන් කියන්නේ? ගුවන් තොටුපළනේ. ඈ ගුවන් තොටුපළ. කුක්චේ කියන්නේ මොකද්ද? ජාත්‍යන්තර. දැන් ජාත්‍යන්තර කියන එක නම් පැත්තකට විසි කරන්නකො අමතකයි හරි කියලා. ජාත්‍යන්තර. එතකොට ජාත්‍යන්තර මෙන්න මේ ඉන්චොන් කුක්චේ කොන්හන් ජාත්‍යන්තර ගුවන් තොටුපළ ක්වා කියන්නේ සහ කියන එක්කෙනානේ. ක්වා සහ වා කියන්නේ සහ ඊළඟට මෙයා කියනවා මොකද්ද? ඊළඟට කියන එක. ඉන්චොන් මොකද්ද ඉන්චොන්? අනිත් කැලේ මොකද්ද? ඉන්චොන් හන්. ඉන්චොන් මම පැත්තට යන්න. එහෙනම් ඉන්චොන් කියන්නේ නගරයක්නේ. ඉන්චොන් නගරයනේ. ඉන්චොන් නගරය. හන් කියන්නේ මොකද්ද? නාමපදයක් අගට හන් කියන එක නාවට පස්සේ මොකක්ද ඒකේ තේරුම? වරාය කියන එක න. එහෙනම් ඉන්චොන් හන් කියන්නේ මොකද්ද? ඉන්චොන් හන් කියන්නේ ඉන්චොන් වරාය. ඉන්චොන් වරාය. ඉන්චොන් වරාය විචිහේ ඉස්සම්නිදා. විචි කියලා කියන්නේ අපි අර ඊයේ කතා කරන්නේ විචි කියන්නේ පිහිටීම් කියන එක නනේ. එහෙනම් විචිහේ ඉස්සම්නිදා කියන්නේ මොකද්ද? පිහිටලා තියෙනවා. හරිද? විචිහේ ඉස්සම්නිදා කියන්නේ
පිහිටලා තියෙනවා. විචිහේ ඉස්සම්නිදා පිහිටලා තියෙනවා. හරිද? පිහිටා තිබෙනවා. තිබෙනවා. දැන් මෙයා මේ වාක්‍ය පටන් ගන්නකොට මුලදී කියනවා නේද මෙන්න මෙහෙම එකක්. ඉන්චොංගන් තෙහාන් නිංගුගේ මොකද්ද? ක්වන් මුන රෝසු. ඇයි එයා එහෙම කියන්නේ? මොකද්ද හේතුව? ඉන්චොන් කියන්නේ දකුණු කොරියාවේ මේ පිවිසුම් දොරටුව වශයෙන් පිවිසුම් දොරටුව ලෙස මෙයා ඒ ප්‍රකාශය කරන්නේ මොන හේතුවක් නිසාද? මොකද්ද හේතුව? දැන් රටකට පිවිසෙන්න පුළුවන් මාර්ග කීයක් තියෙනවද පුතා? මොකක්ද? එකක් ගුවනින්, අනිත් එක දියෙන්, අනිත් එක ගොඩබිමින්. දැන් මේ තුනෙන් දකුණු කොරියාවට පිවිසෙන්න පුළුවන් මාර්ග මොකද්ද තියෙන? මොකද්ද? මේ තුනෙන් දකුණු කොරියාවට පිවිසෙන්න පුළුවන් මාර්ග මොනවාද? ගුවනින් එන්න පුළුවන්. ගුවනින් එන්න පුළුවන් නිසා ඉන්චොන් මොකද්ද තියෙන්නේ? ගුවනින් එනවනම් ඉන්චොන් මොකද්ද? ඉන්චොන් කුක්චේ කොන්හන් එක තියෙනවා. ඉන්චොන් ජාත්‍යන්තර ගුවන්තොටුපළ තියෙනවා. දියෙන් එනවනම්, ඒ කියන්නේ වතුරෙන් එනවනම් මොකෙන්ද එන්න පුළුවන්? ඉන්චොන් හන් එක තියෙනවා. ඒ කියන්නේ ඉන්චොන් වරාය තියෙනවා. හැබැයි ගොඩබිමෙන් දකුණු කොරියාවට එන්න පුළුවන්ද? ගොඩබිමෙන් දකුණු කොරියාවට යන්න අරුගෙන් මැරුම් කන්න වෙන්නේ මේ පැත්තේ. කාගෙන්ද? කිම් ජොන් උන්ගේ. උතුරු කොරියාවනේ තියෙන්නේ. යන්නේ ඒක නිසා තමයි කියන්නේ. මෙන්න මේ ගුවනින් එන එකත් දියෙන් එන එකත් මෙන්න මේ ජාත්‍යන්තර තව කොරියාවේ මේ ගුවන්තොටුපළවල් තියෙනවා. නැත්te නෑ වරායවල් තියෙනවා. නමුත් ඉන්චොන් කුක්චේ කොන්හන් එක සහ ඉන්චොන් හන් කියන එක තමයි කට්ටිය විශාලම දෙක වශයෙන් සලකන්නේ. විචිහේ ඉස්සම් නිදා පිහිටලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රධාන දෙක වශයෙන් ජාත්‍යන්තර මට්ටමේ දෙකකට අනිත් ඒවා ජාත්‍යන්තර තමයි අපි වලට ලොකුයි. නමුත් අර අපි කියනනේ කියන්නේ දැන් සිටි එකක් ගත්තොත් ලංකාවේ කොළඹ වගේ ඒ වගේ අර කේන්ද්‍රස්ථානයේ වගේ තියෙන්නේ මෙන්න මේක නිසා ඉන්චොන් කුක්චේ කොන්හන් එකයි ජාත්‍යන්තර ගුවන්තොටුපළයි ඉන්චොන් හන් එකයි ඉන්චොන් වරායයි පිහිටලා තියෙනවා කියලා කියන්නේ. පැහැදිලිද? රයිට්. ඒකේ මොනවා හරි ගැටලු සහගත තත්ත්වයන් තියෙනවද? පැහැදිලි කරගන්න ඕන දේවල්. තියෙනවනම් අහන්න. මොනවා හරි පැහැදිලි කරගන්න දේවල් තියෙනවද? මට තේරුණා. ඔව් ජයනි ගැටලුවක් තියෙනවද? නෑ සර්. හරි. රයිට්. එහෙනම් ඊළඟ කොටසට. හරි. මෙන්න මේ කොටස ජයනි කියවන්න මේ දෙවෙනි ඡේදයේ මෙන්න මේ කොටස කියවා. මේ පේන කොටස කියවා. 부산은 한국에서 두 번째로 큰 도시로 세계적인 규모의 부산항이 있으며 아름다운 해변이 있어 많은 관광객들이 방문합니다. 인근에는 자전거, 조선, 준화한 산업이 활달한 도시 울산이 있습니다. හොඳයි. තව කියවන්න හැබැයි. හරි. තව මේ හොඳට කියවන්න පුරුදු වෙන්න. රයිට්.
තාටියක් මොකද මේ කියන්නේ මහන්සියෙන් කිව්වනම් පුළුවන් ඇති ඒක. අ, හරි. මෙයා කියනවා මම මේක මේ අර විශේෂ යට ලියන්න. මට ඒක පැත්තක. හරි. බූසාන් කියන්නේ මොකද්ද? බූසාන් කියන නගරය. දැන් මං ඉන්නේ මේ බූසාන් වල. බූසාන් කියන නගරය හංගුගේසෝ කියන්නේ මොකද්ද? කොරියාවේ. තූබොන්චේරෝ මොකද තූබොන්චේරෝ කියලා කියන්නේ? තූබොන්චේරෝ කියලා කියන්නේ දෙවනියට. තූබොන්චේරෝ දෙවනියට. දෙවනියට කන්තොෂිරෝ. කන්තොෂිරෝ කියන්නේ මොකද්ද? කන් කියන්නේ මොකද්ද? කන් කන් කියන්නේ මොකද්ද? විශාල විශාල. කන් කියන්නේ විශාල කියන එක්කෙනා. තොෂි කියන්නේ නගරය. නගරේ. එතකොට මම අර ඔයාලට මේ ඉස්සල්ලාත් උගන්වද්දි කිව්වා මේ නාමපදයක අවසානයේට මෙන්න මේ අරෝ කියන එක්කෙනා ආවොත් මෙන්න මේ අරෝ කියන එක්කෙනා ආවොත් එයාගේ තේරුම මොකද්ද? ලෙස එහෙම නැත්නම් වශයෙන්. එතකොට දැන් මෙතන නාමපදයක් වශයෙන් අපි ඉතින් නගරේ කියන එක්කෙනානේ. හල්ලකුරක් නැති නිසා මෙයා හැදෙනා මොකද්ද? තොෂි රෝ කියලා. තොෂිරෝ. එතකොට මෙයාගේ තේරුම මොකද්ද? විශාල නගරයක් ලෙස නැත්නම් විශාල නගරයක් වශයෙන්. තූබොන්චේරෝ කන් තොෂිරෝ. දෙවැනියට විශාල නගරයක් ලෙස නැත්නම් දෙවනියට විශාලම නගරය ලෙස සේගේ චොගින්. සේගේ චොගින්. මොකද සේගේ චොගින් කියලා කියන්නේ? සේගේ කියන්නේ මොකද? සේගේ චොගින් මොකද සේගේ චොගින් කියලා කියන්නේ? සේගේ කියන්නේ මොකද? සේගේ කියන්නේ ජාත්‍යන්තර කියන අර්ථය. කියන්නේ ලෝක මට්ටමින් කියන එකනේ. ඒකෝර අපිට ගන්න වෙන්නේ මොකද්ද? ජාත්‍යන්තර කියන අදහසනේ. අර කුක්චේ කියලා කිව්වේ ඒ වගේ අදහස් තමයි ගන්න. සේගේ කියන්නේ toy ජාත්‍යන්තර මට්ටමේ. නැත්තම් ලෝක මට්ටමින් කියන අදහස් තමයි ගන්න වෙන්නේ. එතකොට සේගේ චොගින් කියලා ගත්තොත් එහෙම අපිට එතනට අදහස වෙන්නේ ජාත්‍යන්තර මට්ටමේ. හරිද? සේගේ චොගින්. ඒ කියන්නේ ලෝක මට්ටමින් කියන අදහසින් ජාත්‍යන්තර මට්ටමින් කිව්වොත් එකයිනේ නේ. අපි ලෝක මට්ටමින් ගත්තත් ජාත්‍යන්තර මට්ටමින් ගත්තත් එකම අර්ථයක්. එහෙනම් සේගේ චොගින් කියන්නේ අර ලෝක මට්ටමේ එහෙම නැත්නම් කියන අර්ථය. නැත්නම් ජාත්‍යන්තර මට්ටමේ කියන එක නා තමයි අදහස වෙන්නේ. හරිද? සේගේ කියන්නේ ලෝක නිසා ලෝක කියන අර්ථය තියෙන නිසා මම ලෝක මට්ටමින් කියලා ලියනවා. නමුත් ඒක ඇත්තටම අර ගැළපෙන වචනේ මේ ඉන්නේ අර ජාත්‍යන්තර මට්ටමේ කියන එක. අර ඔයාලට මතක ඉන්න ඕන නිසා එකකින් දෙකක් කොට දාගන්න පුළුවන්. ඒක නිසා ලෝකය සේගේ කියන්නේ ලෝකයනේ. සේගේ කියන්නේ ලෝකය. ලෝකය ලෝක මට්ටමේ. ලෝක මට්ටමේ ඕනනම් මේකේ වරන් ඇතුළේ ලියා ගන්න ජාත්‍යන්තර කියන අදහසත් ලියා ගන්න. ගැටලුවක් නැහැ. හරිද? නැත්තම් ලෝකය පුරා කියන එක ගත්තත් ඒ ගැටලුවක් නැහැ. හොඳේ. හරිද? එතකොට මම ගත්ත මේ ලෝක මට්ටමේ කියන අදහසින් මෙන්න මේ සේගේ චොගින් කියුමෝඒ. සේගේ චොගින් කියුමෝඒ කියලා කියන්නේ ලෝක මට්ටමේ කියන අදහස් තමයි තනි වචනයක් වශයෙන් ගන්න වෙන්නේ. මොකද මේ කියුමෝ කියලා කියන්නේ පරිමාණයනේ. එතකොට සේගේ චොගින් කියුමෝඒ කියලා කියන්නේ ලෝකයේ පුරා පරිමාණය නැත්නම් ජාත්‍යන්තර මට්ටමේ කියන එක නම තමයි තනි වචනයක් වශයෙන් අපිට ගන්න වෙන්නේ. ජාත්‍යන්තර මට්ටමේ. බූසාන් හං. බූසාන් හං කියලා කියන්නේ දැන් අපි කිව්ව ඉස්සෙල්ලා ඉන්චොන් හං. ඉන්චොන්. අපිට ඉස්සෙල්ලා හමුුණානේ ඉන්චොන් හං කියන එක නේ. ඉන්චොන් හං කියන්නේ මං කිව්වා නාම පදයක් එහා පැත්තට හං ආවොත් ඒක වරාය. එහෙනම් ඉන්චොන් හං කියන්නේ ඉන්චොන් මොකද්ද? ඉන්චොන්
වරාය. මෙතන අපිට හම්බ වෙනවා බූසාන් හං. තේරුම මොකක්ද එහෙනම්? බූසාන් වරාය. පැහැදිලිද? බූසාන් වරාය ඉස්සමියෝ තියන අතර. තියෙන අතර. හරිද? ආරම්තාඋන් ආරම්තප්ත කියන්නේ ලස්සනයි කියන එක නනේ. ආරම්තාඋන් කියන්නේ ලස්සන ලස්සන හේබ්‍යොන් 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 කියන්නේ හේබ්‍යොන් මොකද්ද හේබ්‍යොන් කියලා කියන්නේ? මුහුදු වෙරළක්. මුහුදු වෙරළ. ලස්සන මුහුදු වෙරළක්. ඉස්සෝ ඉස්සෝ තියෙන මානන් තියෙන ගොඩක්. ලස්සන මුහුදු වෙරළක් තියෙන ගොඩක්. මානන් කියන්නේ ගොඩක්. ඛන් ග්වං ගෙක්ද. ඛන් ග්වං ගෙක්. ඛන් ග්වං ගෙක් කියලා කියන්නේ සම්පූර්ණ වචනම ලියන්නකො කන්වක් දල් කියලා. සංචාරකයින් සංචාරකයින් සංචාරකයින්. හරිද? සංචාරකයින්. මම මෙන්න මේ ඛන්වන් ගෙක් කියන වචනේ පොඩ්ඩක් දිගහැරලා ලියන්න. හේතුව මේ ඔය ඕක නිරන්තරයෙන්ම අපිට මේ භාවිතා වෙන වචනයක් නේ. මම උඩින් ලියන්න ටක් ගාලා සටහනක් දාගන්න. ඒකේ වචන ගොඩක් තියෙනවා. ඒකින්ද ඒක ලියන්න පොඩ්ඩක් දාගන්න. මේකේ පළවෙනි වචනේ අපිට ගන්න පුළුවන්. සෝරි. ඛන් ග්වං හදා කියලා. ඛන් ග්වං හදා. ඛන් ගන් හදා කියලා කියන්නේ ළමයි සංචාරය කරනවා. සංචාරය කරනවා. ඊට පස්සේ අපිට ඕන මේ විශේෂ නිර්දේශයට බැඳිච්ච වචන හොඳද? ඊට පස්සේ තමයි ඕනනම් අර අපිට දැන් ආපු වචනේ ගන්න පුළුවන්. ඛන් ග්වං ගෙක්. ඛන් ග්වං ගෙක්. සංචාරක සංචාරකයා කියන අදහස ගන්න පුළුවන්. සංචාරකයා දෙල්ලාවොත් එහෙනම් බහුවචනයිනේ. ඊට පස්සේ ඕන අපිට තව මේ විශේෂ නිර්දේශයට බැඳිච්ච වචනයක් තමයි මේකත් එක්කම තියෙන එකක් තව එකක් තියෙනවා ඛන් ග්වං තෝෂි. මොකක්ද එතකොට? දැන් දන්නවා. සංචාරක නගර. සංචාරක නගර. ආ. ඒ වගේම තමයි ඔයාලට මතක ඇති මේක අර මේ මං එක වචනයක් කිව්වා අර G කියන කතන්දරේ ඛන් ග්වං G කියලා આવොත් එහෙම ඒකේ තේරුම සංචාරක ස්ථාන. සංචාරක ස්ථාන. මෙන්න මේ නාමපදයක් අවසානට මෙන්න මේ G කියන එක ගෙනාවොත් එයාගේ තේරුම තමයි ස්ථානය කියන අදහස. නැත්නම් ස්ථාන කියන අදහස තමයි එන්නේ. මේක පොඩ්ඩක් මේකේ තව ගොඩාක් වචන තියෙනවා මේ වගේ බැඳිච්ච වචන. ඉතින් ඒ වචන උන්නේ අර නිතරම හම්බෙන වචන ටිකක් ඔය ඛන් ගන් සිසෝල් ඛන් ගන් සාවොප් ඛන් ගන් අන්නේසෝ ඒ වගේ ගොඩක් තියෙනවා. ඛන් ගන් චවුන් ඒ වගේ සම්පත් ඒ නැතුව ඛන් ගන් හෝටල් සංචාරක හෝටල්. නැතුව ප්‍රධාන වශයෙන් හම්බෙන කීපයලුයි මේක මේ ලියා ගන්න. හරිද? මේක පටහන් කරගන්න. ඛන් ගන් හදා සංචාරය කරනවා. ඛන් ගන් හදා කියලා කියන්නේ සංචාරය කරනවා. ඛන් ගන් ගෙක් ගෙක් කියන්නේ අර පුද්ගලයාගෙන අදහසක් නේ.
එතකොට සංචාරකයා කියන අර්ථය එයාගෙනවා ක්වන් ග්වන් දොෂි කියලා කියන්නේ දොෂි කියලා කියන්නේ නගරය කියන අදහස. සංචාරක නගරය ක්වන් ග්වන් ජි කියන්නේ අර යම්කිසි ස්ථානයක් කියන අදහසනේ නාමපදයකට ආවට පස්සේ එහෙනම් ක්වන් ග්වන් කියන්නේ නාමපද කොටස ජි කියන්නේ ස්ථානය සංචාරක ස්ථාන. එතකොට මෙන්න මෙතන මෙයා කියනවා මොකද්ද? ක්වන් ග්වන් ගෙක්දල්. ක්වන් ග්වන් ගෙක්දල් කියන්නේ කවුද එහෙනම්? සංචාරකයින්. ක්වන් ග්වන් ගෙක්දල් කියන්නේ සංචාරකයින්. ක්වන් ග්වන් ගෙක්දල් සංචාරකයින් පන්මුන් හම්නීදා පන්මුන් හම්නිදා පන්මුන් හදා කියලා කියන්නේ අපි යම් කිසි තැනකට විසිට් කරනවා කියන එක කෙනා පන් මුන් හදා විසිට් කරනවා කියන්නේ මේක සිංහලෙන් නම් මොකද්ද විසිට් කරනවා කියන්නේ මොකද්ද මුණ ගැහෙන්න යනවද හමු වෙන්න යනවද ඒ වගේ ගන්න නේද බැහැ දකින්න යනවා බලන්න යනවා ඒකනේ බලන්න යනවා බැහැ දකින්න යනවා නැත්තම් හමු වෙන්න යනවා හමු වෙන්න යනවා ඔය අර්ථනේ තියෙන්නේ එහෙම ගත්තට පස්සේ පංගුන් හම්නිදා කියන්නේ බලන්න යනවා හරිද බලන්න යනවා පෙත්‍රියායන ටික හරිද ඊට පස්සේ මෙයා කියනවා ඉන්ගන් කියන්නේ අසල අපි තදාසම් ප්‍රදේශ කියලා අසල අවට යාබද ඔය අර්ථ ඔක්කොම තියෙනවා. ඉතින් අපිට අසල කියලා ගත්තත් ඇති එකම තියද ඇති. ඉන්ගනේන මෙයාට සමාන වචනයක් තියෙනවා ලා මොකද්ද? කංචෝ කියලා කියන්නේ අපි නිකන් අර ඒ කංචෝ කියන එක කෙනාත් මෙයාට ගැලපෙනවා. කංචෝ. හරිද? සමාන අදහස් තියෙන. කංචෝ කියන්නේ අසල අවට යාබද කියන අදහස. චුබ්බ්‍යොන් කියන්නේ අර වටපිටාය වගේ අදහසක්. චුබ්බ්‍යොනේ වටපිටාය වගේ අදහසක්. හරිද? එතකොට මේ සෝරි කොහෙද ගියේ ගමනේ? හරිද? ඊට පස්සේ මෙයා මෙතන කියනවා මොකද්ද? ඉන්ගනේන මෙන්න මේ අසල අවට නම් චාදුංචා. චාදුංචා කියන්නේ මොනවද? චාදුංචා. චාදුංචා වාහන. හරිද? චෝසොන්. චෝසොන්. ඔයාලා අහලා ඉතින් චෝසොන් සිතේ කියලා. චෝසොන් සයිතුමාගේ යුගය වගේ අදහසක්. චෝසොන් සෝරි. මේ කියන්නේ කොරියාවට කියන නමක් චෝසොන් කියලා කියනවා. දැන් මෙතන කියන්නේ එහෙම එකක් නෙමෙයි. මේ චෝසොන් කියලා කියන්නේ මෙතන කියන්නේ නැව් කර්මාන්තය කියන එක්කෙනා. හරිද? නැව් කියන අදහස. නැව් තනනවා කියන අදහස තමයි චෝසොන් කියලා කියන්නේ. නැව්. ඒක වාහන නැව් චුන්හාහක් සනොප්. චුන්හාහක් සනොප්. ඊට එක නම ගන්නවා දැන් මෙයා. චුන්හාහක් සනොප්. චුන්හාහක් සනොප්. චුන්හාහක් සනොප්. චුන්හාහක් සනොප් කියලා කියන්නේ මේ ඔය කියන අපි කියන බැරලෝහ වගේ හෙවි කෙමිකල් ඉන්ඩස්ට්‍රි කියලා කියන්නේ මම හිතන්නේ මම සිංහලෙන් කිව්ව හරි වෙන්න ඕනේ
ඔය බර රසායනික ද්‍රව්‍ය තියෙන කර්මාන්ත. ඒ කියන්නේ තද මොනා හරි කිමිකල් වගේ දේවල් මේක මට සිංහලෙන් නම් අදහස් එන්නේ මේකට මේ ඉංග්‍රීසි වලින් කියන්නේ heavy chemical industry කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ heavy කියන්නේ බර රසායනික ද්‍රව්‍ය තියෙන කර්මාන්ත. ඒකට තමයි කියන්නේ චුන්හාහක් සනුක් කියලා. කියන්නේ ටිකක් ඔය කියන්නේ අපි හිතමු තද මට්ටමේ රසායනික ද්‍රව්‍යයන් වගේ දේවල් නිෂ්පාදනය කරන කර්මාන්ත. පල්තල්හන් වර්ධනය කර්මාන්ත. දියුණු උණ පල්තල් හදා කියන්නේ දියුණු වෙනවනේ වර්ධනය වෙනවනේ. පල්තල් හදා කියන්නේ වර්ධනය වෙනවා. තල් හදා වර්ධනය වෙනවා. එතකොට පල්තල්හන් කොන්ඔප් කියන්නේ මොකක්ද දන්නවද? පල්තල්හන් කොන්ඔප් කියලා කියන්නේ වර්ධනය උන මොනවාද? කර්මාන්ත. වර්ධනය උන කර්මාන්ත. නැත්තම් දියුණු උන කර්මාන්ත. වර්ධනය උන දියුණු උන කර්මයන් දැන් මුත් උන නයනනේ. උණු කර්මාන්ත. වර්ධනය උන දියුණු කර්මාන්ත. කොන්ඔප් කියලා කියන්නේ කර්මාන්ත කියන අර්ථය. හරිද? කොන්ඔප් කියන්නේ කර්මාන්ත කියන අර්ථය. කොන්ඔප් කර්මාන්ත. එතකොට පල්තල්හන් කොන්ඔප් කියලා කියන්නේ වර්ධනය කර්මාන්ත දොෂි. කර්මාන්ත නගරය උල්සානි ඉස්සම්නිදා. කර්මාන්ත නගරය මොකද? නගරය. නැත්නම් නගරයේ වශයෙන් නගරයේ ලෙස මොකක්ද තියෙනවා කියලා කියන්නේ? උල්සානි ඉස්සම්නිදා. මෙන්න මේ උල්සාන් කියන නගරය තියෙනවා. වර්ධනය වුණ දියුණු වුණු නගරය උල්සානි ඉස්සම්නිදා. උල්සාන කියන එක තියෙනවා කියලා කියනවා. පැහැදිලිද? මම තාපරමයා පැහැදිලි කරන්න බලා ගන්න. බූසානන් හංගුගේසෝ තූබොන්චේරෝ කන් තොෂිරෝ සේගේ චොගින් ಕ್ಯುಮೋ ಎ ಬೂಸಾನ್ ಹಂಗ್ ಇಸ್ಸಮ್ಯೋ ಆರಂತಾವುನ್ ಹೇಬ್ಯೋನಿ ಇස්සೋ ಮಾನನ್ ක්වන්ග්වන්ගෙක්දරි පංමුන් හම්නිද. හරිද? මෙයා කියනවා තියලා බූසාන් කියන්නේ නම් හංගුගේසෝ කොරියාවේ තූබොන්චේරෝ දෙවනියට කන්තොෂිරෝ දෙවෙනියට විශාල නගරයක් වශයෙන් සේගේ චොගින් ಕ್ಯುමෝ එ ලෝක මට්ටමේ නැත්තම් ජාත්‍යන්තර මට්ටමේ බූසාන් හං ඉස්සමියෝ බූසාන් වරාය තියෙන අතර ආරම්තාවුන් ලස්සන හේබියොනි ඉස්සෝ ලස්සන හේබියොන් කියලා කියන්නේ මුහුදු වෙරළනේ. මුහුදු වෙරළනේ හේබියොන් කියන්නේ එහෙනම් ලස්සන මුහුදු වෙරළක් තියෙන මානන් ක්වන්ග්වන්ගෙක්දල්. මානන් ක්වන්ග්වන්ගෙක්දල් කියන්නේ බොහෝ සංචාරකයන් පංමුන් හම්නිදා බොහෝ සංචාරකයන් විසිට් කරනවා නැත්තම් දකින්න එනවා ඒක බලන්න එනවා කියන අදහස. හරිද? ඊට පස්සේ කියනවා දෙවනි ඡේදයේදී ඉංගනේනන් චදොන්චා ජෝසොන් ජුන්හාහක් සනොබී පල්තල්හන් කොන්ඔප් දොෂි උල්සානි ඉස්සම්නිදා. ඊට පස්සේ කියනවා මොකද්ද කියන්නේ? ඊට පස්සේ කියනවා ඉන්ගන් කියලා කියන්නේ අර කංචෝ කියන එක කියන අසල අවට යාබද කියන අදහස. හරිද? චදොන්චා වාහන චෝසොන් කියලා කියන්නේ මෙතන නැව්. චෝසොන් හදා කිව්වොත් එහෙම මොකක්ද දන්නවද? නැව් තනනවා නැත්නම් මොකද ඒක කියන්නේ? sorry මේ චෝසොන් හදා කියන්නේ නැව් තනනවා. චෝසොන් කොන් කියලා ගත්තොත් එහෙම ඒක ටිකක් අවශ්‍ය වෙන්නේ නැති වෙයි. චෝසොන් ඔප් කියලා කිව්වොත් එහෙම නැව් තැනීමේ කර්මාන්ත. එහෙනම් චෝසොන් කියලා කියන්නේ මොකද්ද? නැව් වාහන නැව් චුන්හාහක් සනුප්. චුන්හාහක් සනුප් කියලා කියන්නේ heavy chemical
ඉන්ඩස්ට්‍රි. ඒ කියන්නේ බර කියන්නේ ටිකක් තද ඒ වගේ දේවල් නිෂ්පාදනය කරන මේ රසායනික ද්‍රව්‍ය කර්මාන්ත ශාලා පල්තල්හන් සංවර්ධනය වුණ නැත්නම් වර්ධනය වුණ කොන් ඔප් කර්මාන්ත ඒවා වර්ධනය වුණු කර්මාන්ත ඒවා වැඩි දියුණු වුණු කර්මාන්ත තොෂි නගරය උල්සානි ඉස්සම්නිදා උල්සාන් කියන නගරය තියෙනවා කියලා කියනවා. පැහැදිලිද දෙන්නට මොකද තත්ත්වය? ඔව් පැහැදිලි. ජයනේ මොකෝ පැහැදිලිද? ඔව් සර්. මකා ගන්න හදා එපා සසර කලකින්. ඊළඟ එක කවුද මේ මෙයා කියවන්නේ ඊළඟ ඡේදය කවුද මේ අනිත් එක්කෙනා නම මොකද්ද? රසංජනී. රසංජනී කියවන්නේ ඊළඟ ඡේදය. ඊවේදෝ 한국의 남동적인 경상도 지방에는 섬유 어, 산업의 도신 대구가 있고 남서쪽의 전라도 지방에는 문화와 예술의 도신 광주가 있습니다. හරි. මේ බලන්න මේක මෙයා කියනවා ඊවේදෝ කියන්නේ ඊ කියන්නේ මේ කියන අර්ථය. හරිද? ඊ කියන්නේ මේ කියන අර්ථය. මේ. එතකොට වේදෝ හරිද? වේදෝ කියන්නේ මේ පරිබාහිරනේ. හරිද? එතකොට වේදෝ කිව්වොත් එහෙම පරිබාහිරවත්. ඒ කියන්නේ මෙයින් පරිබාහිරවත්. හරිද? මෙයින් පරිබාහිරවත් හංගුගේ කොරියාවේ මෙයින් පරිබාහිරවත් කොරියාවේ නම්දොන් ජොගින් කියලා කියන්නේ නම්දොන් චොක්. දැන් චොක් කියලා කියන්නේ පැත්ත කෙනෙක්නේ. එතකොට නම් දොන් චොගින් කියලා කියන්නේ ගිනි කොන දෙසට. ගිනි කොන දෙසින්. හරිද? ගිනි කොන දෙසින් kyongsando මෙන්න මේ kyongsando කියලා මේ චිබං කියනව නේද? චිබං කියන්නේ පළාත ප්‍රදේශය කියන අර්ථය. හරිද? චිබන් කියලා කියන්නේ යම්කිසි නාම පදයකට පිටිපස්සෙන් ආවොත් චිබන් කියන්නේ ඒ ප්‍රදේශය චබන් නෙමෙයි චිබන්. චිබන් කියලා කියන්නේ පළාත ප්‍රදේශය කියන එක. එහෙනම් මොකද කියන්නේ මෙන්න මේන් පරිබාහිරවත් හංගුගේ කොරියාවේ නම් දොන් චොගින් ගිනිකොන දෙසින් kyongsan-do චිබංගේන මෙන්න මේ kyongsan-do කියන ප්‍රදේශයේ හරිද? මෙන්න මේ kyongsan-do කියන ප්‍රදේශයේ නම් somyu sanop
සොම්යු කියලා කියන්නේ රෙදි පිලි කියන අර්ථය. සොම්යු. හරිද? සොම්යු කියන එක තියෙනවා තමයි රෙදි පිලි. රෙදි පිලි. සනුප් කියන්නේ ඉන්ඩස්ට්‍රි නැත්නම් කර්මාන්ත කියන අර්ථය. සනුප්. අර කොංගොප් කිව්වේ එයාම තමයි. සනුප් කර්මාන්තය. පොඩි කරන්න පොඩ්ඩක් වෙන හිතන්න හැබැයි. කර්මාන්තය. කර්මාන්තය. ඒතර සොම්යු සනුප් කියන්නේ මොකද්ද? රෙදි පිලි කර්මාන්තයේ. මොකද මෙතන මේ ඔයාලට පේනවා මේ මෙතන මේ ඒ කියන එක නා තියෙනවනේ. මෙයාගේ තේරුම තමයි අයිතියනේ. එතකොට සම්පූර්ණ අපි මේ මෙයාගේ වාක්‍ය තේරුම ගත්තොත් එහෙම මෙහෙම මම පැත්තෙන් ලියන්න. මේ මෙයාගේ සම්පූර්ණම තේරුම ගත්තොත් එහෙම සොම්යු සනොප් කියලා කියන්නේ සනොප් අයිතිය නිසා ඒ රෙදිපිලි කර්මාන්තයේ රෙදිපිලි කර්මාන්තයේ හරිද? රෙදිපිලි කර්මාන්තයේ තොෂි ඉන් දේගුගා ඉග්ගෝ. තොෂි ඉන් කියලා කියන්නේ දැන් දන්නවා තොෂි කියන්නේ මොකද්ද කියලා. තොෂි ඉන් කියලානේ තියෙන්නේ. එහෙනම් අපිට ඔය තොෂි ඉන් කියන එක නාවට පස්සේ තීරුම ගන්න වෙන්නේ නගරය වන වගේ අදහසක්. තොෂි ඉන් ගත්තොත් එහෙම නගරය වන ලෙස නෙමෙයි නගරය වන. ඒ වන කියන අදහස ගන්න වෙන්නේ මෙන්න මේ ඉන් කියන එක නාගේ. තොෂි ඉන් නගරය වන මොකද්ද? දේගුගා ඉග්ගෝ. දේගු තියනවා. දේගුගා ඉග්ගෝ කියන එක අපිට ඕනනම් මේ ගන්න පුළුවන් මේ ක්‍රමාවක් තියෙන නිසා දේගු තියන අතර වගේ දහසක් ගන්න පුළුවන්. දේගු තියනවා සහ වගේ දහසක් ගන්න පුළුවන්. දේගු තියනවා නැත්නම් තියන අතර නැත්නම් තිබිලා වගේ දහසක් ගන්න පුළුවන්. හරිද? මොකද තාමත් ඒක එහෙම තියෙනවානේ. නම් චොග් කියලා කියන්නේ නිරිත දිග. හරිද? සෝරි නම් චොග් නෙමෙයි නම් සෝචොක්. නිරිත දිග. නම් සෝ චොක් ඒ. එහෙනම් නිරිත දිගින් හරිද? නිරිත දිගින් නම් චොගේ චොල්ලාදෝ චිබන්. අර චිබන් කියන එක මම පැහැදිලි කරා. චිබන් කියන්නේ ප්‍රදේශයේ පළාත කියන එක. එහෙනම් ඒක නිරිත දිගෙන් වෙන්න මොකද තියෙන්නේ? මෙන්න මේ චොල්ලාදෝ මේක චොන් රා මම ඊළඟට කියන්න ඊළඟට වැදගත්ම දේ ඔයාලට මේ ලකුණු අඩු වෙන මේ පාර ඉන්ටර්විව් එකේදී මේ චොල්ලාදෝ කියලා මේක ප්‍රදේශයක් තියෙනවා. හරිද? එතකොට චොල්ලාදෝ ප්‍රදේශය චිබන් කියන ප්‍රදේශය මේක චොන් අල්ලා යන තිබුණට ශබ්ද වෙන්නේ චොල්ලාදෝ කියලා. චොල්ලාදෝ කියනම ශබ්දනේ. චොල්ලාදෝ මේ චොල්ලාදෝ කියන ප්‍රදේශයේ නම් මේ චොල්ලාදෝ කියන ප්‍රදේශයේ නම් මොකද්ද? මුන්හා කියන්නේ සංස්කෘතිය. මුන්හා කියන්නේ සංස්කෘතිය වා කියන්නේ සහ කියන එක නානේ. වා සහ වා කියන්නේ සහ. එහෙනම් සංස්කෘතික සහ යෙසුල් කියන්නේ මොනවද? යෙසුල් කියන්නේ කලා. යෙසුල් ක්වාන් කියන්නේ කලාකාරයනේ. එතකොට යෙසුල් කියන්නේ කලා කියන අර්ථේ. කලා. ඊට පස්සේ මේ යෙසුරේ කියලා තියෙන්නේ. හරිද? යෙසුරේ කියන්නේ අයිතියනේ. පැහැදිලිද? යෙසුරේ.
එහෙනම් කලාවේ එහෙනම් අපිට ගන්න වෙන්නේ මුන්හා ඒ යසුරේ කියන අර්ථයනේ මේ එකට තනි වාක්‍යයක් වශයෙන් ලියලා තියෙන්නේ. සංස්කෘතියේ සහ කලාවේ තොෂිඉන් නගරය වන ක්වංජුගා ඉස්සෙම්නිදා කියන්නේ ක්වංජු තියෙනවා. ක්වංජුගා ඉස්සෙම්නිදා ක්වංජු කියන එක තියෙනවා. හරිද? මම ආයෙ පොඩ්ඩක් පැහැදිලි කරගන්න මේක කැඩි වගේ වෙච්ච නිසා. ලාගන්න ඊවේදු කැඩි පොඩි කරමු. තමාරු පැහැදිලි. ඊවේදෝ මෙයින් පරිබාහිරවත් හංගුගේ කොරියාවේ නම් දොං චොගින් මෙයින් පරිබාහිරවත් කොරියාවේ නිරිතදිග දෙසින් නැත්නම් නිරිතදිග දෙසට kyongsando මෙන්න මේ kyongsando කියන චිබං ඒනන් ප්‍රදේශයේ නම් සොම්යුසනොබ් ඒ කියන්නේ රෙදිපිලි කර්මාන්තයේ තොෂි කියන නගරේ ඉන්නවොත් අර නගරය වන කියන අදහස එනවා. තොෂියින් නගරය වන දේගුගා ඉග්ගෝ දේගු තියෙන අතර නම්සෝචොක් කියලා කියන්නේ නිරිත දිගට වෙන්න චොල්ලාදෝ චිබං ඒන මේ චොල්ලාදෝ කියන ප්‍රදේශයේ නම් පළාතේ නම් මුන්හාවා යෙසුරේ සංස්කෘතියේ සහ කලාවේ දොෂියින් නගරය වන ග්වංජුගා ඉත්සම් නිදා ග්වංජු තියෙනවා කියලා කියනවා. ඒ ග්වංජු කියන පැත්ත තියෙනවා කියලා කියනවා. ගැටලු තියනවාද ඒ ටිකේ? ගැටලු තියනවාද? මොනවා නොතේරිච්ච කොටසක් තියෙනවද? පැහැදිලි කරගන්න ඕන ටික. නෑ right right එහෙනම් මේ කියවන්න මේ ටික මේ කවුද මෙයා මේ ජයනි 한배원 세존 득배올 자지 시난 이존 이십 년에 한존 옵무를 헤어윤 존그로 수행하기 위해 만들어진 행정 중심 복함도시로 교육부 권연노 동부 등 대부분의 정부 부처가 위치해 있습니다. 인근에는 경부 선과 호남선이 지나가는 교도과 관한 게 중심지인 대전이 있습니다. හොඳයි හරි අපි කියමු හන්බියොන් කියලා කියන්නේ තවත් අතකින් නැත්නම් වෙනත් පැත්තකින් වගේ තවත් අතකින් වෙනත් පැත්තකින් අන්න ඔය දහසක් තියෙන සිංහල වල හන්බියොන් සේජෝන් තක්ප්‍යොල් චජිසි දැන් තක්ප්‍යොල් කියන්නේ මොකද්ද උඩ කියන්නේ මොකක්ද තක්ප්‍යොල් කියන්නේ මොකක්ද තක්ප්‍යොල් මොකද්ද තක්ප්‍යොල් කියන්නේ තක්ප්‍යොල් කියන්නේ විශේෂ කියන එක නා විශේෂ තක්ප්‍යොල් කියන්නේ විශේෂ හරිද චාචිසි කියන්නේ මම උඩ ගන්නවා මොකක්ද චාචිසි මොකද්ද මොකද්ද ස්වයං පාලනය එහෙනම් සේජොන් කියලා කියන්නේ විශේෂ ස්වයං පාලන නගරය. ශී කියන්නේ නගරයනේ. ස්වයං පාලන නගරය නම්
නගරය කියලා අවධාරණය කරනවා. නගරේ නම් මොකද නන් දැම්මට පස්සේ මෙතන අවධාරණය වෙනවනේ. පේනවා නන් දාලා තියෙනවා. එහෙනම් නම් මෙන්න මේ තවත් අතකින් සේජෝන් තක්පියොල් ෂිනන් මේ තවත් අතකින් කතා කරොත් මේ සේජෝන් කියන විශේෂ ස්වයංපාලන නගරය 2012 ඊචොන් චිප් ඊනියෝනේ 2012 වර්ෂයේ හෙන්ජොන් හෙන්ජොන් කියන්නේ පරිපාලනමය. හරිද? හෙන්ජොන් පරිපාලනමය ඔම්මු කියන්නේ කටයුතු රාජකාරී කියන අදහස. හරිද? ඔම්මු කටයුතු රාජකාරී. නැත්තම් රාජකාරීමය කටයුතු කියලා ගමුකෝ. ඒකත් දෙක මත හිටනවානේ. හ්යොයුල් චොගරෝ. හ්යොයුල් චොගරෝ කියන්නේ කාර්යක්ෂම. ඒ කියන්නේ මේ අපි කියන ප්‍රතිඵලදායක කියන එක තමයි හ්යොයුල් කියලා කියන්නේ. හ්යොයුල් කියලා කියන්නේ අර මේ ප්‍රතිඵලදායක කියලා කියන්නේ ඵලදායීතාව කියන අදහසක්. හරිද? එතකොට හ්යොයුල් චොගරෝ කියන්නේ කාර්යක්ෂම කියන අදහස ගන්නකො. හ්යොයුල් චොගරෝ කාර්යක්ෂම කාර්යක්ෂම ලෙස සුහෙන් හගි විහේ. සුහෙන් හදා කියන්නේ ක්‍රියාත්මක කරනවා. මේ පැත්තේ ලියන්න ඊට වඩා. සුහෙන් හදා කියලා කියන්නේ ක්‍රියාත්මක කරනවා. සුහෙන් හදා. සුහෙන් හදා කියන්නේ ක්‍රියාත්මක කරනවා. එහෙනම් මෙතන තියෙන වචනේ තමයි සුහෙන් හගි විහෙසෝ. තනි වචනයක් වශයෙන් අරගන්න. ඒතර මතක තියාගන්න ලේසි නිසා. සුහෙන් හගි විහෙසෝ ක්‍රියාත්මක කිරීම උදෙසා. විහෙසෝ විහෙ විතර නේ සෝ වයින් කර. ක්‍රියාත්මක කිරීම උදෙසා. ක්‍රියාත්මක කිරීම උදෙසා ඒ කියන්නේ ක්‍රියාත්මක කිරීම අරමුණු කරගෙන. හරිද? ක්‍රියාත්මක කිරීම උදෙසා මන්දරෝජින් කියලා කියන්නේ හදපු ගොඩනගපු මන්දරෝජින් හදපු ගොඩනගපු යන්න ලියන්න. මන්දරෝජින් හදපු නැත්තම් ගොඩනගපු හෙන්ජොන් චුන්සිම් බොක්කම් තොෂිරෝ. මේ ටික ලියාගත්ත ඉවරද? මේ වචන ටික වෙනම ලියාගෙන ඉවර වෙන්න ඉක්මනට. මට ඉඩ මදි ඒකට. හරිද? මට ලියන්න වචන නැත්නම් ලියන්න හම්බෙන්නේ මෙන්න මේක. පැත්තෙන් ලියන්න මෙතන පටන් ගන්න. හෙන්ජොන් පරිපාලන චුන්සිම් කේන්ද්‍රීය චුන්සිම් පොක් හම් තොෂිරෝ. තේරුම තමයි පරිපාලනමය කේන්ද්‍රීය ඒකාබද්ධ නගරයක් ලෙස. පරිපාලන කේන්ද්‍රීය ඒකාබද්ධ නගරයක් ලෙස. හරිද?
හෙන්ජොන් චුන්ෂිම් පොක්හප් තොශිරෝ. පරිපාලනය කේන්ද්‍රීය ඒකාබද්ධ නගරයක් ලෙස. හරිද? කියොයුක් බු. කියොයුක් බු කියලා කියන්නේ අධ්‍යාපනික අමාත්‍යාංශ. අධ්‍යාපන අමාත්‍යාංශ. රතු පාටින් ලියන්නම් ඒව දාලා වෙනව නැත්නම් මතක වෙන්නේ. කියොයුක් බු. කියොයුක් බු අධ්‍යාපන අමාත්‍යාංශ. අධ්‍යාපන අමාත්‍යාංශ. කොයොන් නොදොම්බු. කොයොන් නොදොම්බු. කම්කරු අමාත්‍යාංශ. කම්කරු අමාත්‍යාංශය තන් කියන්නේ ආදී කියන එකනේ. තන් කියන්නේ ආදී තෙබුබුනේ බොහොමයක්. තෙබුබුනේ නැත්තම් බොහෝ. චොම්බු පුජෝගා. චොම්බු කියන්නේ රජය. චොම්බු රාජ්‍ය. පුජෝ කියලා කියන්නේ දෙපාර්තමේන්තු. දෙපාර්තමේන්තු. විචිහේ ඉස්සම්නිද පිහිටා තිබෙනවා. පිහිටා තිබෙනවා. මේ මම මකමකා ලියන්නේ අර මකනකොට ස්ක්‍රීන් එක නිකන් අර ලයිට් ඩිම් වෙනවා වෙන නිසා මම අර මෙහෙම මේ පාඩතියකින් ලිව්වේ එක ගැටලු සහගත දෙයක් තියෙනවනේ අහන්න. විචිහේ ඉස්සම්නිද පිහිටා තිබෙනවා. මේ ටික මේ සම්පූර්ණ වචන ටික ලියාගෙන මට කියන්න ඉතුරු වාක්‍යත් පැහැදිලි කරන්න. ලියා නිවද? මං ලියාගත්තා. ජයනි ඉවරයි සර්. මේක මකලා මේ ටික. හරි. අවසාන ඡේදයේ තියෙන්නේ. ඊට පස්සේ මේ කියනවා ඉන්ගනේනන් kyongbu sonqua honam sone චිනාකානන් කියෝතොන්qua 과학계 중심지인 대전에 있습니다. පොඩි වාක්‍යයක් නේ. ඉන්ගන් කියන වචනේ අපිට හම්බුණා. මොකද්ද ඉන්ගන් කියන්නේ?
මොකද ඉන්ගන් කියන්නේ? ඉන්ගන්. උඩ ගන්නවා. අසල. යාබද කියන අර්ථයනේ. එතකොට ඉන්ගන් මං තවත් නිකුත් කිව්වා මට සමානයි කියලා කවුද? කන්චෝ කියන එක. එහෙනම් අසල නම් හරිද? ඉන්ගනේනන් අසල kyongbu sonkwa. මොකද්ද මේ kyongbu sonkwa කියලා කියන්නේ? kyongbu son. kyongbu son කියලා කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම kyongbu sonkwa අනිත් එක්කෙනා කවුද? kyongbu sonkwa honam son. honam son. honam son චිනාකානන්. චිනාකදා කියන්නේ පසු කරගෙන යනවා. චිනාකදා කියන්නේ මොකද්ද? පසු කරගෙන යනවා. චිනාකදා කියන්නේ පසු කරගෙන යනවා. එහෙනම් අපිට හම්බෙන වචනේ චිනාකානන් කියන්නේ පසු කරගෙන යන. මොකද මේ වෙනකොටත් ඒ සිදුවීම සිදු වෙන නිසා. පසු කරගෙන යන. පසු කරගෙන යන කියෝතොන්ක්වා. කියෝතොන් කියලා කියන්නේ ප්‍රවාහනනේ. කියෝතොන් ප්‍රවාහන ක්වා කියලා කියන්නේ සහ ප්‍රවාහන සහ ක්වාහක් ක්වාහක් කියලා කියන්නේ මොනවද මේ විද්‍යාවනේ. විද්‍යාව. ඒතර ක්වාහක් කියලා ගත්තොත් එහෙම විද්‍යාවේ. ක්වාහක් විද්‍යාවේ. විද්‍යාවේ. ක්වාහක්ගේ විද්‍යාවේ චුන්සිම්ජියින්. චුන්සිම් කියලා කියන්නේ කේන්ද්‍රීය කියන අදහස ගොම නැත්තම් අර කියන්නේ ප්‍රමුඛ මූලික එහෙනම් කේන්ද්‍රීය වන දේජෝනි ඉස්සම්නිදා. කේන්ද්‍රීය වන දේජෝනි ඉස්සම්නිදා කියලා කියන්නේ මෙන්න මේ දේජෝන් කියලා නගරයක් තියෙනවා. දේජෝන්. හරිද? දේජෝන් නගරය තියෙනවා. දේජෝන් කියන නගරය නැත්තම් දේජෝන් කියන පළාත හරි මොකක් හරි කියනවා. ඒක තියෙනවා කියලා කියනවා. මම දැන් උගන්න මෙන්න මේ ඉන්ගනේනන් ඒ අසල ආසන්නේ kyongbusonkwa kyongbuson කියන සහ honamson කියන honamsoni චිනාකානන් පසු කරගෙන යන කියෝතොන්ක්වා ප්‍රවාහන නැත්නම් ගමනාගමන සහ ක්වාහක් ගමනාගමනේ සහ කියෝතොන්ක්වා කියලා කියන්නේ ගමනාගමනේ සහ ක්වාහකේ කියලා කියන්නේ විද්‍යාවේ චුන්සිම්ජියින් කේන්ද්‍රීය ස්ථානය වන දේජෝන් කියන ප්‍රදේශයේ නැත්තම් නගරය ඉස්සම්නිදා තියෙනවා. මෙන්න මේක මෙහෙමයි. ඔය යටින් මේ කියන්න මෙන්න මේ තියෙනනේ මෙතන මේ කොරියාවේ සිටියම ගත්තොත් එහෙම හරිද? මේ සාමාන්‍ය දල වශයෙන් අපි ගත්තොත් එහෙම කොරියාවේ සිටියම නම් කොරියාවේ සිටියම එන්න මෙහෙම නිල් පාටින් එකක් තියෙනවා. ඊට පස්සේ අතර මැද්දෙන් හරිද? මෙහෙම එකක් එනවා. ඊට පස්සේ ඔන්න ඔය අතර මැද්දෙන් මෙහෙම රතු පාට මෙන්න එකක් එනවා. හරිද? ඔන්න ඕක පසු කරන් යන ඔය කේන්ද්‍රීය ස්ථානය කියලා කියන්නේ මෙන්න මෙයාට. මෙන්න මෙතෙන් තමයි කේන්ද්‍රීය ස්ථානය කියලා කතා කරන්නේ. හරිද? දේජෝන් කියන එක මෙන්න මේ හරි වගේ තමයි තියෙන්නේ. සිටියම ගත්තොත් එහෙම. එතකොට මේ රතු පාටින් තියෙන්නේ හොසොන් කියන එක. හොනම් සොන් කියන එක කෙනා. මේ නිල් පාටින් තියෙන්නේ කවුද? kyongbu son කියන එක කෙනා. මේ ඇවිල්ලා son කියන්නේ ලයින් එක කියන අදහසනේ. ඒ කියන්නේ හයිවේ එක KTX. KTS ලයින් එක තමයි රේල්වේ එක තමයි මේ තියෙනවා කියලා කියන්නේ. එතකොට මේ මෙතන දේජෝන් කියන එක කෙනා තියෙනවා. දේජෝන් කියන නගරේ මොකද කරන්නේ එතනින්? පසු කරගෙන යනවා. මේ දෙකේ වෙනසක් තියෙනවා. වෙනස තමයි මම පල්ලෙහාකින් ලියන්නම්. සාමාන්‍ය වශයෙන් ගත්තොත් එහෙම kyongbuson කියන එක කෙනා ගත්තොත් එහෙම ළමයි kyongbuson කියන එක කෙනාගේ දිග ගත්තොත් එයා දිගින් වැඩි.
මේක ආරම්භ කරන්නේ 2004 2004 තමයි මේ KTX ලයින් එක KTX ලයින් එක ආරම්භ කරන්නේ මේ ඊට පස්සේ අනිත් එක්කෙනා හොනම් සොන්නේ හොනම් සොන් කියන එක්කෙනා ආරම්භ කරන්නේ 2015 දී මේ මගේ මතකෙ හැටියට හරියන්න පුළුවන් වැරදි වෙන්න පුළුවන් රයිට් මගේ මතකෙ මම කියන්නේ ගොඩක් වෙලාට මෙහිම අමතක වෙන්න විදියක් නැහැ මොලේ පොඩ්ඩක් හොඳයි නේද හරි ඊට පස්සේ ගත්තොත් එහෙනම් මෙයාගේ මේ නොසොන් එක නොසොන් කියන්නේ අපි ලයින් එකනේ එතකොට මේකේ මේ පැතිරෙන ප්‍රදේශය ගත්තොත් එහෙම kyongbuson කියන එක්කෙනා kyongbuson සොවුල් ඉඳන් බුසාන් දක්වා මෙයා පින්න තොෂියක දක්වා මෙයා එනවා හරිද පසු කාලෙදී මෙයා වෙනස් වෙලා යනවා ඇති මම මේ කියන්නේ මේ තියෙන සටහනක් ඊට පස්සේ මෙයාගේ දිග ගත්තොත් එහෙම කිලෝමීටර් 417ක් තියෙනවා ආසන්න වශයෙන් 18ක් වගේ තියෙනවා හරිද කිලෝමීටර් මේවා එකක් තියෙනවා ඊළඟට මෙයා ගත්තොත් එහෙම මෙයා අර විහිදෙන පැත්ත තියෙනවානේ මෙයා ගත්තොත් එහෙම සෝල් වල ඉඳලා මෙයා ඉන්න මොක්පෝ දක්වා මෙයා තියෙනවා ඒ කියන්නේ මොක්පෝ කියන ප්‍රදේශය දක්වා මෙයා තියෙනවා මොක්පෝ මෙයාගේ දුර ගත්තොත් එහෙම කියන්නේ විහිදිච්ච දුර කිලෝමීටර් 346ක් විතර මෙයාගේ මේක විහිදෙනවා ඒ කියන්නේ මොකද අපි කියන්නේ සම්පූර්ණ දුර කියලා කියන්නේ ඒක එච්චර වගේ යාගේ විහිදෙනවා මෙයාගේ තව වෙනසක් තියෙනවා සෝල් වේගය ගත්තොත් එහෙම kyongbu වල වේගය ගත්තොත් එහෙම මෙයා සාමාන්‍යයෙන් මෙයාගේ දල වේගය පැයට කිලෝමීටර් 300ක වේගයෙන් යනවා හිතා ගන්න පුළුවන්ද පැයට කිලෝමීටර් මේ සීසොක් කියන එක කියන පැයට කිලෝමීටර් 300ක විතර වේගයෙන් මෙයා ගමන් කරනවා හරිද ඊට පස්සේ හොනම්සොන් කියන එක කෙනා ගත්තොත් එහෙම එයත් සාමාන්‍ය මේ වගේ වේග වලින් ගමන් කරනවා නැත්te නෑ නමුත් ඒ කියන්නේ එකම ලයින් එකක් නේ ලයින් එක නිසා ඒ වගේ වේග ගමන් කරනවා සමහර අවස්ථාවේදී මේ දෙකම ඉතින් ඔය පරක් වෙන අවස්ථාවක් තියෙනවා ඉතින් එහෙම නැත්te නෑ ඒ වගේ දේවල් ටිකක් තියෙනවා ඔන්න ඕක තමයි පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා නැත්te නෑ ඕක තමයි මේ ඔය ලයින් එකේ වෙනස අපි දල වශයෙන් ගත්තොත් එහෙම වෙනස ඔය දෙකේ ඒක අර ගොඩක් අයට ඒක සමහර අයට ඒක පැටලලා තියෙනවා එතකොට මේක මේ සෝල් වල ඉඳන් එනකොට සෝල් ඉඳන් මෙන්න මෙහෙම එනකොට මෙයා මේ දේජෝන් වලින් මෙයා මෙහෙම වෙනවා මෙයා මෙහෙම දිගටම ගමන් කරනවා. ඕක තමයි උතුන කතන්දරේ තියෙන්නේ. පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා ආරම්භක වර්ෂයේ. මේ මතක තියාගන්න ඕනේ නිකන් මං කිව්වේ. මේ දැන් නම් සමහරට මෙයා මීටර මේ දික් වෙලා තියෙනවා ඉතින් සහ අලුතෙන් එකතු වෙච්ච කොටසුත් මේකට තියෙනවා ඉතින්. ලයින් එහෙම එකතු වෙලා එහෙම දික් වෙච්ච කොටස් තියෙනවා. මේ ටික තමයි මේ ප්‍රධාන මාතෘකා තියෙන්නේ මේකේ ඇතුලේ. මොන හරි ගැටලු තියෙනවද? අවසාන කොටසේ ප්‍රශ්න මොන හරි තියෙනවද ඉතින් උත්තර ඉතන. එතකොට මෙන්න මේ ටික වන්න පුළුවන් වෙන්න ඕනේ. චිබේ ඉන්නන් මුල්ගොනේ ඉරමල් මරාසු ඉත්ත. ඒ කියන්නේ ඔයාලගේ ගෙදර තියෙන භාණ්ඩවල නම කියවීමේ හැකියාව තියෙන්න ඕනේ. අනිත් එක සරමිනා මුල්ගොනේ ඉන්නන් ජංසෝරවල් මරාසු ඉත්තා. මිනිස්සු සහ භාණ්ඩ තියෙන ස්ථාන. අර ඒ කියන මම පැටර්න් එකක් කියලා දුන්නේ. ඒව කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. ජංසෝරල් මුද්ගෝ 2005 ඉත්තා. යම් ස්ථාන විමසලා පිළිතුරු දීමේ හැකියාව තියෙන්න ඕනේ. අනිත් දෙක මෙන්න මේක හොඳට මතක තියාගන්න මම ඔයාලට පැහැදිලි කරන්න. කොහේක මේ ශබ්ද කිරීම දාලා දින පුතා මේක ඊ타ත්ම වැදගත් හරිද ශබ්ද කිරීම කියන ඒවා ඊ타ත්ම වැදගත් යම්කිසි වෙලාවකදී මට එහෙම මම අර ඉස්සලා මාක් කරා නේද ශබ්ද වගේක් මේ පාර ඔයාලගේ ලකුණු ප්‍රමාණය බලනවා මේ ස්කිල් ටෙස්ට් එකේ කතා කරන එකෙන් එතකොට මට මතක නැහැ උදාහරණයක් වශයෙන් මෙන්න මේ ගමු අපි මේක ශබ්ද කරන්නේ කොහොමද ලියලා තියෙන්නේ කොහොමද මේ වචනේ මේ වචන ටික ශබ්ද කරන්න බලන්න මට මේ හම්බෙච්ච නිකන් දල වශයෙන් එහෙම මේ හම්බෙච්ච ඒවා වචන දෙක ශබ්ද කරන්න බලන්න Quandary ඔප්මු කවුද මෙයා ජයනි කියන්න බලන්න Quandary ඔප්මු මේක ක්වන් రీ නෙමෙයි මේක මොකක්ද දන්නවද මෙයා
පල්ලි. මෙයා ඔප්මු නෙමෙයි. මොකද්ද මෙයා? ඔම්මු. ඔම්මු. මෙන්න මේ වගේ තමයි මේ පාර ගොඩක් ඔය ළමයින්ගේ ලකුණු ළමයිව ඉවත් කරන්නේ. එතකොට අපිට කොරියන් කියන يعني ඕනම භාෂාවක්. දැන් භාෂාවක් ගත්තොත් භාෂාවේ ශබ්ද කිරීම තියෙනවානේ. අන්නේ ශබ්ද කිරීම හරියට එන්නේ නැත්නම් මේ භාෂාව බෑ කියලා තමයි අපි කියන්නේ. කියන්නේ භාෂාවේ වචන කොච්චර දැනගත්තත් වාක්‍ය කොච්චර දැනගත්තත් තාම මොනවාද? මේ අපිට භාෂාවේ අර දන්න ටික හරියට ශබ්ද වෙන්නේ නැත්නම් එයාට භාෂාව බෑ. ඒක තමයි මේ හරිම පොයින්ට් එක. ඒක නිසා මේවට හොඳ අවධානය යොමු කරලා ගෙනියන්න මේ මට මතක නැති මේ තැන් තැන් වල වචන ගොඩක් තිබුණා. සමහර වචන කියපුණා මට එච්චර ඉන්නේ නැහැ ඉතින්. ඒවා හැම හොඳට මතක තියාගන්න. පොයින්ට් කරන තැන් එහෙම හොඳට මතක තියාගන්න. ඒ වගේන් මේ ඔයාව කපන්න පුළුවන් මේ ස්කිල් ටෙස්ට් එකේ කියවීමේ එකට. ඊළඟ වර්ෂ කියන්නේ මේ ඔයාලගේ අවුරුද්දගෙන කියවීමේ ටෙස්ට් එකක් තියෙනවා. කියන්නේ මේක පේපර් එකක් දීලා ඒක කියවලා එතනදී ලකුණු අඩු කරන ටෙස්ට් එකක් තියෙනවා. එතකොට ඔයාලට ලකුණු කපනවා. අන්න ඒ වගේ මම මතක නැහැ ඉතින් මේකේ තව තිබ්බා. රයිට්. ඔච්චර තමයි. ඔය ටික විතරයි තියෙන්නේ. මම